සුබ දවසක් වේවා සියලු දෙනාටම. ඉතින් ඔන්න නිවිති කන්න අකමැති අය ඉන්නවා නම් එයාලට නිවිති කන්න ආස හිතෙන විදිහට නිවිති හදාගන්නේ කොහොමද කියලා අද මම ඔයාලට කියලා දෙනවා. ඒ වගේම ඩයට් කරන අයටත් ගොඩාක් හොඳ රෙසිපි එකක් මේක. අපිට ඕනි වෙනවා බිත්තරයක්, නිවිති සහ තක්කාලි. ඉතින් මම මෙතන ස්පයිසස් පෙන්නලා නැහැ. මං හදනකොට ඒවා කියන්නම්. ඉතින් දෙන්නෙක්ට වගේ හදනවා නම් බිත්තර දෙකක් පාවිච්චි කරන්න. ඒ වගේම මේ ප්‍රමාණය වැඩි කරන්න. මුලින්ම මම පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා රත් වෙන්න තියලා ඒකට ඉඟුරු සුදු ලුණු පේස්ට් එක දානවා. මම මේ ඉඟුරු සුදු ලුණු පේස්ට් එක දවස් 2-3කට හරියන්න එකපාර හදලා ෆ්‍රීස් කරලා තියෙන්නේ. එතකොට මට ලේසි. එහෙම නැත්තම් මට ගොඩක් අමාරුයි මම චූටි බබෙක් එක්ක ඉන්න අම්මා කෙනෙක් නිසා. ඊට පස්සේ මේ ටික පැදීගෙන හොඳ සුවඳක් එනකොට මම මේකට බිත්තර එකතු කරගන්නවා. ඊට පස්සේ බිත්තර අපි හොඳට ස්ක්‍රැම්බල් කරගන්න ඕනේ. පුච්ච ගන්න එපා. මම අපේ චූටි බබාට කෑමකට දාන්න ගොටුකොළ, සාරන, නිවිති, මුකුණ වැන්න, කංකුම් වගේ පලා වර්ග වවාගෙන තියෙනවා. ඒ වගා කරගත්තු ඒවායින් තමයි අද මම නිවිති හදන්නේ. ඊට පස්සේ මම එකතු කරනවා මේකට රම්පේ. ඊට පස්සේ එකතු කරනවා තක්කාලි ටික. ඊට පස්සේ හොඳට මේ ටික කවරම් කරන්න. ඔයාලා කැමති නම් තව දේවල් එකතු කරන්න පුළුවන්. බී ලුණු හරි, රත ලුණු හරි. ඒ වගේ දේවල් එකතු කරන්න පුළුවන්. ඔයාලා ගාව කරපිංච තියනවා නම් කරපිංචත් එකතු කරන්න. ඊට පස්සේ හොඳට මේ ටික තෙලෙන් ටෙම්පරාදු කරගන්න. ඊට පස්සේ මම යාර නිවිති ටික චුට්ටක් තම්බ ගන්න. ඇත්තටම මම මේ දේ කරනවා වතුර එකක් ලිපේ තියලා ඒක බොයිල් වෙනකොට නිවිති ටික දානවා. ඊට පස්සේ තප්පර 10ක් 15ක් වගේ ඒක වතුර එකේ චුට්ටක් බොයිල් වෙන දීලා ටක් ගාලා අයිස් වතුර තියෙන භාජනයකට දානවා. එතකොට අපිට මේකේ තියෙන අර ලස්සන කොළ පාට ආරක්ෂා කරගන්න පුළුවන්. හරි මේ තියෙන මං එහෙම චුට්ටක් වෙලා බොයිල් කරගත්තු නිවිති ටික. ඇත්තටම මේ වගේ ලස්සන පාටක් තමයි මට ඕනි උනේ. ඊට පස්සේ මම මේ ටික කවලම් කරන්නේ ලිප ඕෆ් කරලා ගොඩාක් නිමුණට පස්සේ තමයි මේ මික්ස් එක නිමුණට පස්සේ තමයි මම නිවිති ටික එකතු කරගන්නේ. මොකද වලද රස්නේ චුට්ටක් තිබ්බොත් එහෙම ආපහු කුක් වෙන්න බලනවා නිවිති ටික. ඊට පස්සේ මම මෙතන රොස්මෙරි බැසිල් එකතු කරගන්නවා. ගම්මිරිස් කුඩු, ලුණු කුඩු. ඔයාලට අවශ්‍ය දේවල් ඕන විදිහකට දාගන්න පුළුවන්. ඕනනම් කැලමිරිස් ටිකක් මම කැලමිරිස් එකතු කරන්නේ කැලමිරිස්. ඒ වගේ ඔයාලා කැමති දේවල් එකතු කරගන්න පුළුවන්. මම කැමති විදිහ තමයි මේක රොස්මෙරි බැසිල් ගම්මිරිස් කුඩු, ලුණු කුඩු විතරයි මම මෙතනදී එකතු කරන්නේ. මම හදලා ඉවරාට පස්සේ අන්තිමටම ඔලිව් ඔයිල් චුට්ටකුත් එකතු කරගත්තා. හරි හදලා ඉවරයි. ඉතින් හරිම ලේසි රෙසිපි එකක්. බොහොම අඩු කාලයක් ඇතුළත අපිට හදාගන්න පුළුවන්. ඔයාලට මේක ඔම්ලට් එකක් විදිහට හදලා දෙන්නත් පුළුවන්. මම මෙතන බිත්තර ස්ක්‍රැම්බල් කළානේ. ඉතින් එහෙම කරන්නේ නැතුව ඔම්ලට් එකක් විදිහට හදලා දෙන්නත් පුළුවන්. චූටි බබාලා එහෙමනම් ගොඩක් කැමති වෙයි මේ විදිහට. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරන්න. ඒ වගේම ඔයාලගේ අදහස් comment කරන්න. වෙනස් වෙන්න ඕන දේවල් තියෙනවා නම් මෙතෙන්ද මේක එකතු කළොත් හොඳයි කියලා ඔයාලා හිතනවා නම් ඒවා share කරන්න මාත් එක්ක. මං හරි කැමතියි අලුත් recipe වලට. ඉතින් හැමෝටම ගොඩක් ආදරෙයි. ආයෙත් මේ වගේ recipe එකකින් හම්බෙමු. සුබ දවසක් වේවා.